එකල මහා භාරතය මගධ කෝසල වත්ස්‍ය හා අවන්ති යනුවෙන් ප්‍රධාන ජනපද 4කට බෙදී පැවතිනි. ජනපද අතර බල අරගලද බහුලව පැවති අතර යුද්ධයට උපන් රණශූරයන් විසූ ශාක්‍ය දේශය මගධ ජනපදයේ ප්‍රමුඛ ස්ථානයේ වැජඹුණේය. බහ්රේඛා ගොරක්පුර් අතර වත්මන් නේපාල දේශ සීමාව අසල ඊසාන දිග පෙදෙසේ ශාක්‍යයන්ගේ අගනගරය වූ කපිලවස්තු නුවර පිහිටා තිබින මහා සම්මත රජුගෙන් නැරඹී ශ්‍රේෂ්ඨ ඔක්කාක හෙවත් උතුම් සූර්ය රාජ වංශයෙන් පැවතෙන ධීර වීර පරම ප්‍රභාවනීය ශුද්ධෝදන මහනිරිඳුන් මෙකල කපිලවස්තු හෙවත් කිඹුල්වත් නුවර ප්‍රධාන පාලකයා වශයෙන් කිරුළු පැවීය. ගෝපාල් මට හිතෙන්නේ අපිට සුබ ආරංචියක්. සත්‍ය කුෂිකා ඇසෙන් නැද්ද දිගින් දෙන බෙරහඳ. ධීර වීර තෙදවත් මහරජා රුපු කැලහා රණ බිමට වැදී යුද්ධ කලා අසිපත් ලැබවා ඉන්ජය ලැබුවා රුපු බලය බිඳී ඒ කවුරුද ප්‍රජාපති දේවිය කොමත් මේ ഘോഷාවලෝෂිකා මේ ගිගුම් හඬ වැසියන්ගේ ප්‍රීතිය මහදේවිය සුද්ධෝදන මහනිරිඳුන් පාණ්ඩවයන් පරාජය කර ළඟා වෙමින් සිටනවලු කපිලවස්තුපුරයට. එසේනම් දෙවියන් සමන්තව අපක ඉන්නේ. නුඹ මේ පුවත මහමායා දේවිය වෙත සැලකලාද? නැහැ. එතුමිය දක්නට නැහැ සිරියන් මාලකේ. එසේද? නුඹ එතුණුවර වැසියන්ට දැනුම් දෙන්න. එම පුවත මා විසින්ම සැලකලා සිටිනා මහදේවිය වෙත. ප්‍රජාපති මේ ගිගුම් හඬවත් ඇසෙන්නේ නැතිද? අපගේ ප්‍රාර්ථනාව සැබෑ වෙලා. මහරජතුමා සංග්‍රාමයේ ජය අරන්. අද කපිලවස්තු පුරමේ ප්‍රීතියෙන් කැළඹිලා. ප්‍රජාපති දැන සිටියතුමා ජය ලබන බව ඔබ පෙරමකට ගොස් මහරජතුමා පිළිගන්න. එතුමා මේ මොහොතේ ඊටම සතුටු වේවි. ඔබේම කුල සංග්‍රහ සත්කාරාදීන්. එවිට ඔබ කිසි දිනක යුද්ධය අනුමත කළේ නැහැ ප්‍රජාපති. මායා මා පෙරමකට නොයන්නේ මෙවැනි මොහොතක නොහැකි නිසායි මහරජු ඉදිරියේ දුක් වීමට. මා කැමති නැහැ කිසිවෙකුට දුකක් අත් වෙනවට. මායා මහරජතුමා පාණ්ඩවයන් සමග යුද වැදුනේ අපගේ ශාක්‍ය ජනපදය ආරක්ෂා කර ගැනීම. කපිලවස්තු පුරය වෙනුවෙන් එතුමා යුද වැදුනේ. එය රාජ ධර්මයක්. මානම් දකින්නේ නැහැ එහි කිසිදු දෝෂයක්. ඔබ පවසන්නේ එතුමා යම් වරදක් නැහැ ප්‍රජාපති නැහැ. මා දොස් පවරනවා නෙවෙයි. අපගේ මහරජතුමාට මට නම් වැටහෙන්නේ නැහැ ඔබ පවසන දෙය. කුමක්වත් යුතුයකමක් පැවරී තිබෙනවා. මහරජතුමා පිළිගැනීමට අප යා යුතුයි. මහා වාසල් දොරටුව අසලට. ඉතින් ඔබ යන්න. අප දෙදෙනාම අපේ මහරජතුමාට උතුම් තුටු පඬුරක් සතුටින් අපි පිළිගන්වමු. මහරජතුමාගේ වීරත්වයයි මේ සුන්දරත්වයයි එකට මුසු කර.